සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ දුවලා පුතාලා හැමෝටම අද පරිගණක දත්ත නිරූපණය එහෙම නැත්නම් සංඛ්‍යා පද්ධති පාඩමේ නම්බර් සිස්ටම් ලෙසන් එකේ අ, තුන්වෙනි කොටස තමයි මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙදි පුතාලට දැනගන්න පුළුවන් කොහොමද ද්විමේය සංඛ්‍යාවක් අෂ්ටමය කරන්නේ, කොහොමද බයිනරි එකක් ඔක්ටල් කරන්නේ, how to convert binary to octal. ඒ වගේම අෂ්ටමය ද්විමේය කරන විදිය octal to binary. ඒ වගේම දීමේ ෂඩ් දශමය කරන විදිහ binary to hexadecimal and hexadecimal to binary. ඒ වගේම ෂඩ් දශමය ද්විමේය කරන විදිහත් ඒ වගේම අෂ්ටමය ෂඩ් දශමය octal to hexadecimal. ඒ වගේම ෂඩ් දශමය අෂ්ටමය hexadecimal to octal කරන විදිහ අද මේ වීඩියෝ එකේදී ඔයාලට දැනගන්න පුළුවන්. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. right. දැන් ඉස්සෙල්ලාම අපිට තියෙනවා පුතේ ද්විමේය සංඛ්‍යා අෂ්ටමේය සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න. right. එතකොට මේකෙදී පුතාලා දැනගන්න ඕනි අෂ්ටමේය සංඛ්‍යා පද්ධතියේ තියෙන සංකේත. පුතාලා දන්නවා අෂ්ටමේය සංඛ්‍යා පද්ධතියේ තියෙන්නේ බිංදුවත් හතත් අතර සංඛ්‍යා නේ. එතකොට මේ අෂ්ටමේය සංඛ්‍යා පද්ධතියේ විශාලම සංඛ්‍යාව වෙන්නේ 7නේ. එතකොට අපි 7 ද්විමේය කරුත් පුතේ අපිට එනවා මෙන්න මේ විදිහට එකේ ඒවා 3ක්. ද්විමේය සංඛ්‍යා වලින් එකේ ඒවා 3ක් එනවා අපි මේ අෂ්ටමේය සංඛ්‍යාව ද්විමේය කරාම. එතකොට පුතාලට පේනවා ඇති මෙතන ඒ ද්විමේය සංඛ්‍යාවේ ස්ථානීය අගය ගත්තොත් පුතේ අපි අනිවාර්යයෙන්ම අෂ්ටමේය සංඛ්‍යාවක් ද්විමේය කරනකොට බිටු 3කින් තමයි අපිට ඒක නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ. හරි බිටු 3කින් නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒ අනුව අපි බලමු කොහොමද ද්විමේය සංඛ්‍යාවක් අෂ්ටමේය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියන එක. මුලින්ම අපිට ද්විමේය සංඛ්‍යාවක් තිබුණොත් අපිට කරන්න තියෙන්නේ ද්විමේය සංඛ්‍යාව බිටු 3න් 3ට මේ විදිහට වෙන් කරගන්න එක. දැන් මේ පුතාලට පේනවා ඇති මේ සම්පූර්ණ සංඛ්‍යාව මම බිටු 3න් 3ට බෙදලා තියෙනවා. බිටු 3න් 3ට බෙදලා පුතේ ඔයාලා දන්නවා මේ වගේ ස්ථානීය අගය. අපි ගත්තොත් එහෙම 1 2 4 නේද? එතකොට බලන්න පුතේ මේ එක තියෙන තැන් අපි ස්ථානීය අගයන් එකතු කරාම අපිට ඒකේ අෂ්ටමය අගය ගන්න පුළුවන්. හරි දැන් මෙතන 4යි එක එකතු කරාම 5යි. ඊළඟට මෙතනත් බලන්නකො පුතේ ස්ථානීය අගයන් එකතු කරාම අපිට එනවා 3. මෙතනත් ස්ථානීය අගය එකතු කරාම අපිට එනවා 1. එහෙමනම් පුතේ අපි මේ ද්විමේය සංඛ්‍යාව අෂ්ටමය කරනකොට මේ විදිහට ස්ථානීය අගයන් වලින් අෂ්ටමය අගය අරගෙන මේ විදිහට අපිට එකට ලියලා පාදය සඳහන් කරන්න පුළුවන්. එතකොට මේ දීලා තියෙන ද්විමේය සංඛ්‍යාවේ අෂ්ටමය සංඛ්‍යාව 135යි 8 පාදය කියලා අපිට ලියන්න පුළුවන්. එහෙමනම් දැන් අපි බලමුකෝ ඇක්ටිවිටීස් ටිකක් අරගෙන ක්‍රියාකාරකම් ටිකක් අරගෙන. එතකොට දැන් බලන්න පුතේ මේ සංඛ්‍යාවත් අපි බිටු 3න් 3ට මෙහෙම වෙන් කරන්න ඕනේ. හරි. එතකොට පුතාලා දන්නවා මේ වගේ ස්ථානීය අගයන් ගත්තාම අපිට ලියන්න පුළුවන් 1 2 4 නේ. එතකොට මේක ගත්තාම පුතේ මේකේ එක තියෙන්නේ ස්ථානීය අගය එක කියන තැන. එහෙමනම් අපිට මෙතන 1යි කියලා දාන්න පුළුවන්. දැන් බලන්න මේ සංඛ්‍යාවේ 0යි 1යි 1යි. එහෙමනම් එකේ ඒවා තියෙන්නේ එක තියෙන ස්ථානීය අගයයි දෙක තියෙන ස්ථානීය අගයේ තියෙන තැන්වල. එහෙමනම් මේ දෙක එකතු කරාම පුතේ අපිට 3යි කියලා ගන්න පුළුවන්. දැන් පුතාලා බලන්න ඇති පළවෙනි එකේ එක බිටුවක් අඩුයි කියලා. එහෙමනම් පුතේ අපිට මෙතන ඉස්සරහින් බිඳුවක් දාගන්න පුළුවන්. හරි. එහෙමනම් පුතේ මෙතන ස්ථානීය අගය ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් 2යි කියලා. එහෙමනම් මේ සංඛ්‍යාවේ අෂ්ටමය අගය අපිට 231යි 8 පාදය කියලා ලියන්න පුළුවන්. හරි බොහොම සරලයිනේ පුතේ. මේ බලන්න ඊළඟ එක. ඒකත් අපිට මේ විදිහට බිටු 3න් 3ට වෙන් කරන්න පුළුවන්. එතකොට මේ එකේ ඒවා 3ක් තියෙනවා. එතකොට ස්ථානීය අගයන් 3ම අපි එකතු කරන්න ඕනේ 4යි 2යි 6යි 1යි 7යි. නේද? එතකොට මේ එක තියෙන්නේ ස්ථානීය අගය 4 තියෙන තැන. එහෙමනම් 4 කියලා අපිට දාන්න පුළුවන්. මෙතනත් 7යි. එහෙමනම් මේ සංඛ්‍යාවේ අෂ්ටමය සංඛ්‍යාව වෙන්නේ පුතේ 747යි 8 පාදය. ඊළඟට මේ සංඛ්‍යාවත් අපි බලමුකෝ පුතේ කොහොමද අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියලා. එතකොට මේකෙත් අපි බිටු 3න් 3ට බෙදා ගන්න ඕනේ. හරි බිටු 3න් 3ට බෙදාගෙන බලන්න පුතේ ස්ථානීය අගයන් අතර මෙතන තියෙන්නේ 4යි 2යි එකතු කරන්න නේද පුතේ? මෙතන 6. එහෙමනම් මෙතන තියෙන්නේ 2 මෙතන තියෙන්නේ 4 කියන්නේ 4 ස්ථානීය අගය සහ 1 කියන එක අපි එකතු කරන්න ඕනේ. එතකොට මෙතන 5 කියලා එනවා.
ඒතර මං කිව්වා මෙතන බිට 3ක් තියෙනවා නම් ඔයාලට බිඳුවක් ඉස්සරහට දාගන්න පුළුවන්. මෙතන අගය 2 වෙනවා. එහෙමනම් මේකේ පිළිතුර වෙන්නේ පුතේ 2526යි 8 පාදය. මම හිතනවා පුතාලට හොඳටම තේරෙන්නේ නැති කියලා කොහොමද ද්විමීය සංඛ්‍යාවක් අෂ්ටමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියන එක. ඊළඟට බලමු අපි කොහොමද ද්විමීය සංඛ්‍යාවක් ෂඩ්දශමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියන එක. පුතාලා දන්නවා ෂඩ්දශමීය සංඛ්‍යා පද්ධතියේ සංකේත 16ක් තියෙනවා නේ. බිඳුවේ ඉඳලා 10 ඉඳලා 15 වෙනකම්. හැබැයි අපිට මේ ෂඩ්දශමීය සංඛ්‍යාවල 10, 11, 12, 13, 14 සහ 15 කියන සංකේත ඒ විදිහටම අපිට නිරූපණය කරන්න බෑ. අපි ඒවා නිරූපණය කරන්නේ මේ විදිහට A, B, C, D, E, F කියන සංකේත වලින්. එතකොට පුතේ අපි දන්නවා මේකේ වැඩිම කියන්නේ සංඛ්‍යාව විශාලම සංඛ්‍යාව 15 වෙනි හෙක්සාඩෙසිමල් වල එහෙම නැත්නම් ෂඩ්දශමය. එතකොට ඒක අපි ද්විමය කරාම අපිට එනවා බිටු 4ක උත්තරයක් නේද? එහෙමනම් 1 කියන බිටු 4කින් තමයි අපිට ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරාම ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකේ ස්ථානීයයන් ගත්තාම පුතේ 1 2 4 8 කියන ස්ථානීයයන් අපිට ගන්න පුළුවන්. දැන් පුතාලට තේරෙනවා ෂඩ්දශමීය සංඛ්‍යාවක තියෙන්න පුළුවන් බිටු ගණන 4යි කියලා. එහෙමනම් අපි බලමු කොහොමද මේ විදිහට ද්විමීය සංඛ්‍යාවක් ෂඩ්දශමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියලා. දැන් පුතාලා දන්නවා ෂඩ්දශමීය සංඛ්‍යාවක් ද්විමීය කරාම අනිවාර්යයෙන්ම බිටු 4ක් තියෙනවා කියලා. එහෙමනම් පුතේ අපිට දීලා තියෙන ද්විමීය සංඛ්‍යාව බිටු 4න් 4ට අපි මේ විදිහට වෙන් කර ගන්න ඕනේ. දැන් බලන්න මේ සංඛ්‍යාව මේ විදිහට මම වෙන් කරලා තියෙනවා. දැන් පුතාලා දන්නවා මේකේ තියෙන ස්ථානීය අගයන් නේද? 1යි 2යි 4යි 8 මේ හැම එකකම ස්ථානීය අගයන් ඒ විදිහට අපිට ගන්න පුළුවන් නේද? දැන් බලන්න පුතේ මේකේ මේ එක තියෙන්නේ 8 කියන ස්ථානීය අගය. එහෙමනම් අපිට 8 කියලා ලියන්න පුළුවන්. මේකේ මේ එක තියෙන ඒවා එකතු කරන්න ඕනේ පුතේ 8යි 2යි 10යි 1යි 11යි. මෙතනත් ස්ථානීය අගය ගත්තාම 1යි 2යි 4යි 8යි කියලා. මෙතනත් පුතේ 4යි 8යි 2යි 10යි 1යි 11යි. දැන් පුතාලා දන්නවා ෂඩ්දශමීය සංඛ්‍යාවල අපිට 10 11 12 ওই සංඛ්‍යා ওই විදිහටම ලියන්න බෑ. අපි ඒවා නිරූපණය කරන්න ඕනේ A B C D E F කියන සංකේත වලින්. එහෙමනම් 11 කියන්නේ පුතේ B නේද පුතේ? 11 කියන්නේ B. එහෙමනම් අපිට ඒක ලියන්න පුළුවන් මේ ද්විමීය සංඛ්‍යාවත් එක්ක ලියලා සමාන කිරීම දාලා BB 8 16 පාදේ කියලා අපිට ලියන්න පුළුවන්. හරි. දැන් ඊළඟට බලමු පුතේ අපි මේ සංඛ්‍යා කොහොමද පරිවර්තනය කරන්න කියලා. එතකොට මෙතෙන්දිත් පුතාලා දන්නවා කොහොමද මේ සංඛ්‍යාව පරිවර්තනය කරනකොට ෂඩ්දශමීය සංඛ්‍යාවලට අපි මුලින්ම මේක බිටු 4න් 4ට වෙන් කරගන්න ඕනේ. හරි. බිටු 4න් 4ට වෙන් කරගත්තාම පුතාලා දන්නවා මේකේ ස්ථානීය අගය ගත්තාම අපි මේ විදිහට 8 4 2 1 කියන ස්ථානීය අගයන් ගන්න පුළුවන්. එතකොට අපි බලමු පුතේ කොහොමද මේ සංඛ්‍යාව මේ ෂඩ්දශමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියන එක. දැන් මෙතන ගත්තාම පුතේ අපි දන්නවා 1යි 2යි 4යි 8යි කියන ස්ථානීය අගයන් ගත්තාම අපිට මේ දෙක එකතු කරන්න වෙන්නේ 8 සහ 2 කියන සංඛ්‍යා දෙක නේ. එතකොට ඒක එකතු කරාම පුතේ අපිට 10 කියන සංඛ්‍යාව එන්නේ. හැබැයි අපිට ෂඩ්දශමීය සංඛ්‍යාවල 10 මේ විදිහට තියන්න බෑ. එහෙමනම් අපිට තියන්න පුළුවන් පුතේ මේකේ A කියන සංකේතය. දැන් මේකෙත් එකතු කරාම පුතේ අපි ස්ථානීය අගයන් 1 2 4 8 කියන විදිහට ගත්තොත් එහෙම මෙතන 8යි 4යි 12යි 1යි 13යි නේ. එහෙමනම් මේ 13 කියන සංඛ්‍යාවත් අපිට තියන්න බෑ. 13 අපිට ලියන්න පුළුවන් D සංකේතයෙන්. එහෙමනම් මේ සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන් පුතේ DA 16 පාදය කියලා. හරි. ඊළඟට බලන්න පුතේ මේ සංඛ්‍යාවත් අපි මේ සංඛ්‍යාවත් බිටු 4න් 4ට බෙදන්න ඕනේ. දැන් පුතාලට පේන ඇති පළවෙනි එකේ බිටු 3යි තියෙන්නේ. එහෙමනම් අපිට මේකට ඉස්සරහින් බිඳුවක් දාගන්න පුළුවන්. හරි. දැන් මේකේ බලන්න පුතේ ස්ථානීය අගයන් ගත්තාම අර විදිහමයි 4 8 කියලා අපි ගත්තොත් එහෙම මෙතනත් 8යි 4යි 12යි 1යි 13යි නේ. දැන් මෙතන ගත්තොත් එහෙම පුතේ 8යි 4යි 12යි එන්නේ නේ.
මෙතන ගත්තොත් එහෙම පුතේ 4යි 2යි 6යි 1යි 7. ඒ වගේම දැන් පුතාලා දන්නවා අපිට 13 කියන සංඛ්‍යාව තියන්න බෑ. එහෙමනම් 13 ලියන්න පුළුවන් D අක්ෂරයෙන්. ඒ වගේම 12 අපිට ලියන්න පුළුවන් C අක්ෂරයෙන්. නේද? එහෙමනම් මේකේ ආන්සර් එක වෙන්නේ 7යි CD 16 පාදය. පුතාලා හොඳට මතක තියාගන්න අපි පරිවර්තනය කරන මේ සංකේතය මේ සංඛ්‍යාව එහෙම නැත්නම් සංඛ්‍යා පද්ධතියේ පාදය අනිවාර්යෙන්ම අපි ලියන්න ඕනේ. දැන් මේ සංඛ්‍යාව ගත්තොත් එහෙනම් පුතේ අපිට ඒකත් මේ විදිහට බිටු 4න් 4ට බෙදා ගන්න පුළුවන්. එතකොට මෙතනත් එන්නේ පුතේ අපි අර විදිහටම ස්ථානීයයන් ගත්තොත් එහෙම මේ විදිහට අපි දන්නවා මෙතන එන්නේ 3යි. මෙතන 8යි 4යි 2යි කියන සංඛ්‍යා තුනම එකතු කරන්න ඕනේ. එහෙමනම් මෙතන එන්නේ 8යි 4යි 12යි 2යි 14යි කියන සංඛ්‍යාව. නේද? ඒ වගේම මෙතෙන්ට එන්නේ පුතේ 4 ස්ථානියගේ 4යිනේ. නමුත් මෙතන අපිට 14 කියන එක තියන්න බෑ. 14 අපිට ලියන්න පුළුවන් පුතේ E කියලා. නේද? එහෙමනම් අපිට මෙතන ලියන්න පුළුවන් 4යි E 3 16 පාදය කියලා. හරි 4යි 3 16 පාදය කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට මේ විදිහට පුතේ අපිට ද්විමීය සංඛ්‍යාවක් ෂඩ්දශමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. මම හිතනවා පුතාලට මේක හොඳටම තේරෙන්නේ නැති කියලා. හරි ඊළඟට අපි බලමු කොහොමද අෂ්ටමීය සංඛ්‍යාවක් ද්විමීය කරන්නේ කියලා. හරි අපිට අෂ්ටමීය සංඛ්‍යාවක් දීලා තියෙනවා 457 8 පාදය ද්විමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. හරි ඔක්ටල් නම්බර් එකක් බයිනරි කරන්න තියෙනවා. එහෙමනම් මෙතෙන්දි බලමු පුතේ කොහොමද ද්විමීය සංඛ්‍යාවක් අෂ්ටමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ. දැන් පුතාලා දන්නවා අපිට 457 කියන සංඛ්‍යාව දුන්නොත් එහෙම සාමාන්‍යයෙන් අෂ්ටමීය සංඛ්‍යා පද්ධතියේ තියෙන පුතේ බිටු තුනක්නේ නේද? 1 2 4 කියන ස්ථානීය අගයන් වල තියෙන බිටු තුනකින් තමයි අපිට පෙන්වන්න පුළුවන්. එහෙමනම් බලන්න පුතේ මේ 7 අපිට මෙන්න මේ කියන ස්ථානීය අගයන් එක්ක හදන්න පුළුවන් විදිහ. අපිට මෙතෙන්ට එකක් දාන්න පුළුවන්, මෙතෙන්ටත් එකක් දාන්න පුළුවන්, මෙතෙන්ටත් එකක් දාන්න පුළුවන් නේ. දැන් බලන්න පුතේ 4යි 2යි 6යි 1යි 7 හැදිලා තියෙනවා. එහෙමනම් අපිට ඒක පරිවර්තනය කරාම ද්විමීය සංඛ්‍යාවට එකේ 3ක් ලියන්න පුළුවන්. දැන් බලන්නකෝ ඊළඟ එකේ 5 හැදෙන විදිය අපිට 4ට එකක් දාන්න පුළුවන්, මේකට එකක් දාන්න පුළුවන්. 4යි 1යි 5 හැදෙනවා නේද? ඔන්න අපි 1.1 කියලා පහේ ද්විමීය සංඛ්‍යාව ලියනවා. දැන් 4 හැදෙන්නේ කොහොමද? 4ට එකක් දාලා අනිත් දෙකට බිඳුව දැම්මම ඔන්න 4 හැදුනා නේ. ඔන්න 1.2යි. ඊට පස්සේ අපිට කරන්න තියෙන පුතේ අපි මේ හදාගත්ත මේ පරිවර්තනය කරගත්ත ද්විමීය සංඛ්‍යා එක පිළිවෙලට එක දිගට ලියලා පාදය දානවා 2 කියලා. හරි මේ විදිහට තමයි අෂ්ටමීය සංඛ්‍යාවක් ද්විමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ. හරි ඊළඟට බලමු පුතේ අපිට තියෙනවා සංඛ්‍යා කීපයක් අෂ්ටමීය සංඛ්‍යා කීපයක් තියෙනවා ද්විමීය කරන්න. අපි බලමු මේක කොහොමද ද්විමීය කරන්න කියලා. දැන් බලන්නකෝ පුතේ පළවෙනි සංඛ්‍යාව ගත්තහම එක කියන එක හැදෙන්නේ පුතේ මේ විදිහටනේ 0.1 නේ 3 කියන එක හැදෙන්නේ කොහොමද 0.1 මේ 2යි 1යි එකතු කරාම 3 හැදෙනවා. දෙක හැදෙන්න නම් මේ දෙකට එකක් දාන්න ඕනේ අනිත් දෙකට බිඳුව. ඊට පස්සේ පුතේ මේ තියෙන පිළිවෙලට අපි ලියාගෙන යන්න ඕනේ ඒ ද්විමීය සංඛ්‍යාව. හරි. දැන් 2යි කියන්නේ අපි දන්නවා 0.1යි බිඳුව. නේද පුතේ? 3 කියන්නේ 0.1යි 1. 1 කියන්නේ 0.2යි 1. එහෙමනම් ඔන්න ද්විමීය සංඛ්‍යාව අපි ලිව්වා අෂ්ටමීය සංඛ්‍යාවේ. හරිම සරලයි නේද පුතේ? ඊළඟට බලන්නකෝ ඊළඟ සංඛ්‍යාව අපිට තියෙනවා 447. කොහොමද 447 හැදෙන්නේ? දැන් පුතාලා දන්නවා 7 හැදෙන්න නම් අනිවාර්යෙන් මේ තුනටම එකේ ඒවා 3ක් දාන්න ඕනේ නේ. 4යි 2යි 6යි 1යි 7යි. 4 හැදෙන්නේ කොහොමද? මෙතන 1 දැම්මා අනිත් දෙකට 0.2 දැම්මා. 7 ආයෙත් තියෙනවා ඔන්න එකේ ඒවා 3ක් දැම්මා. එතකොට මේ තියෙන පිළිවෙලටම අපි ඒ ද්විමීය සංඛ්‍යා ටික ලියන්න ඕනේ. 7 හැදෙන්න පුතේ එකේ ඒවා 3කින්, 4 හැදෙන්නේ 1.2යි, ආයෙත් 7 හැදෙන්නේ එකේ ඒවා 3කින්. එහෙමනම් මෙතන පාදය දාන්න ඕනේ ද්විමීය සංඛ්‍යාවකට පරිවර්තනය කරපු නිසා. හරි. ඊළඟට අපිට තව සංඛ්‍යාවක් තියෙනවා පුතේ 2526.
අපි බලමු මේක කොහොමද කරන්න කියලා. හරි. දැන් පුතාලා දන්නවා දෙක හැදෙන්න නම් පුතේ 0යි 1යි 0 වෙන්න ඕනේ. නේද? පහ හැදෙන්නේ කොහොමද? 1යි 0යි 1. දෙක හැදෙන්න ආයෙත් දෙක තියෙන්නේ අපිට 0යි 1යි 0 කියලා ලියන්න පුළුවන්. 6 හැදෙන්නේ කොහොමද පුතේ? 4යි 2යි එකතු කරාම 6 හැදෙනවා. දැන් මොකද කරන්නේ? මේ ටික අපි හරියට පිළිවෙලට ලියන්න ඕනේ. හරි. අපිට ලියන්න පුළුවන් 0යි 1යි 0යි 5 හැදෙනවා 1යි 0යි 1යි ආයෙත් දෙක හැදෙනවා 0යි 1යි 0යි 6 හැදෙනවා 1යි 1යි 0 විදිහට. එහෙමනම් අපිට මෙතන පාදය දාන්න ඕනේ 2යි කියලා. හරි. බොහොම සරලයිනේ පුතේ අෂ්ටමීය සංඛ්‍යාවක් ද්විමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නනේ. හරි මම හිතනවා පුතාලට මේකත් හොඳට තේරෙන්නේ නැති කියලා. ඊළඟට බලමු අපි ෂඩදශමීය සංඛ්‍යාවක් ද්විමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. දැන් මේකෙදිත් පුතාලා දන්නවා ෂඩ්දශමීය සංඛ්‍යාවක් අපි ද්විමීය කරාම ඒකේ අපිට නිරූපණය කරන්න පුළුවන් බිටු 4කින් නේද? එතකොට ස්ථානීය අගය ගත්තාම 1 2 4 8 කියන ස්ථානීය අගයන් වලින් තමයි නිරූපණය කරන්නේ. දැන් අපිට මෙතන තියෙන පුතේ 74 16 පාදයේ කියන ෂඩ්දශමීය සංඛ්‍යාව හෙක්සාඩෙසිමල් නම්බර් එක බයිනරි කරන්න. හරි ද්විමීය කරන්න. දැන් බලමු අපි කොහොමද මේක කරන්න කියලා. දැන් බලන්න පුතේ මෙතන 4 තියෙනවා. දැන් මෙතන මේ බිටු 4කින් පෙන්වන්න ඕන හින්දා අපි මේ 4 තියෙන එකට 1 දානවා. ඔන්න දැන් අපි 4 කියන එක ෂඩ්දශමය කරා. ඊළඟට 7 කියන සංඛ්‍යාවත් ෂඩ්දශමය කරන්න ඕනේ. 0යි 1යි 1යි 1. දැන් බලන්න පුතේ මේ තියෙන පිළිවෙලටම අපි ලියන්න ඕනේ 7 කියන්නේ 0යි 1 3යි 4 කියන්නේ 0යි 1යි 2යි. ඒකල්ලා අපි උත්තරේ ලියනකොට පුතේ මෙන්න මේ ටික එක පිළිවෙලටම එක දිගට ලියලා පාදය සඳහන් කරන්න ඕනේ මේ ස්ලයිඩ් එකේ පේන විදිහට. හරිද? රයිට්. එහෙමනම් අපි බලමුකෝ තව ගණන් ටිකක් හදලා. ඒ වගේම මම තව එකක් ඔයාලට කියන්න පුතේ සමහර වෙලාවට මේ ඉංග්‍රීසි අක්ෂර තිබුණාම අපි කොහොමද මේවා කරන්නේ? අපිට තියෙනවා 2යි AE 16 පාදය ද්විමීය කරන්න. දැන් පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ මේ ඉංග්‍රීසි අක්ෂර වලින් කියන ස්ථානීය අගය මොකක්ද කියන එක. අපි දන්නවා A කියන්නේ 10 කියන ස්ථානීය අගය. ඊළඟට E කියන්නේ පුතේ 14 කියන ස්ථානීය අගය. නේද? E එකෙන් පෙන්නන්නේ 14. එහෙමනම් පුතේ අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. දැන් E කියන්නේ 14නේ. එහෙමනම් අපි මේක නිරූපණය කරන්න ඕනේ ස්ථානීය අගයන් වල 14 හැදෙන විදිය. හරි. ඔන්න අපිට 8ට එකක් දාන්න පුළුවන්. එතකොට 4ට එකක් දාන්න පුළුවන්. ඔන්න දැන් 12ක් හැදුනා 14ක් ඕනේනේ. එහෙමනම් දෙකටත් එකක් දාලා මෙතෙන්ට බිඳුව දාන්න පුළුවන්. ඔන්න දැන් අපි 14 කියන අගය හදාගත්තා. ඊළඟට A කියන්නේ 10නේ පුතේ. 10 හැදෙන්නේ කොහොමද? 8යි 2යි එකතු වුණාම පුතේ 10 හැදෙනවා නේ. ඔන්න අපි 10ත් හදාගත්තා. 2 හැදෙන්නේ 0.2යි 1යි 0. දැන් බලන්න පුතේ අපි මේ සංඛ්‍යා ටික පිළිවෙලින් ලියන්න ඕනේ. 2 හැදෙන්නේ 0.2යි 1යි 0. A හැදෙන්නේ 1යි 0යි 1යි 0ෙන්. E හැදෙන්නේ 1 3යි 0. ඊට පස්සේ අපි මෙන්න මේ අපි පරිවර්තනය කරපු ද්විමීය සංඛ්‍යා එක පිළිවෙලට ලියලා පාදය දාන්න ඕනේ 2 කියලා. එතකොට මේ විදිහට තමයි පුතේ ෂඩ්දශමීය සංඛ්‍යාවක් ද්විමීය බවට පරිවර්තනය කරන්නේ. දැන් බලමු අපිට ඇක්ටිවිටිස් ටිකක් තියෙනවා කරන්න. ඒ ටික කරලා බලමු කොහොමද මේක පරිවර්තනය කරන්නේ කියලා. දැන් බලන්න පුතේ අපිට තියෙනවා 70ට 16 පාදිය ද්විමීය කරන්න. දැන් එහෙමනම් අපි බලන්න ඕනේ 8 ද්විමීය කරාම මොකද්ද වෙන්නේ කියන එක. 8 හැදෙන්න නම් පුතේ මෙතන එකක් දාන්න පුළුවන්. අනිත් ඒවට බිංදු දාන්න පුළුවන්. නේද? ඊළඟට 7 හැදෙන්නේ කොහොමද පුතේ? බිංදුවයි 1 ඒවා 3ක්. නේද? එහෙමනම් අපිට මේ ටික එක පිළිවෙලට ලියන්න පුළුවන්. ඉස්සෙල්ලාම 7 ලියන්න ඕනේ. බිංදුවයි 1 ඒවා 3යි. ඊළඟට 8 අපිට ලියන්න පුළුවන් පුතේ 1.3යි කියලා. ඊට පස්සේ අපිට දෙකේ පාදය දාන්න පුළුවන්. ওই විදිහට අපිට මේ ෂඩ්දශමීය සංඛ්‍යාව ද්විමීය බවට පරිවර්තනය කරන්න පුළුවන්. හරි. ඊළඟට බලන්න පුතේ අපිට තියෙනවා B2C 16 පාදය කියන සංඛ්‍යාව. එතකොට අපි බලන්න ඕනේ B කියන්නේ ස්ථානීය B කියන එකේ අගය මොකක්ද කියන එක. B කියන්නේ පුතේ 11. නේද? එතකොට C කියන්නේ 12.
හරි C කියන්නේ 12. එහෙමනම් අපි බලන්න ඕනේ මේ C කියන 12 කොහොමද හැදෙන්නේ කියලා. හරි. දැන් බලන්නකෝ B කියන එක හැදෙන විදිය බලමු අපි ඉස්සල්ලාම. හරි 11නේ තියෙන්නේ. එහෙමනම් අපිට ලියන්න පුළුවන් පුතේ 8ට එකක් දාන්න පුළුවන්. 2ට එකක් දාන්න පුළුවන්. 1ට එකක් දාන්න පුළුවන්. දැන් බලන්න මේ ටික ඔක්කොම එකතු වුණාම 8යි 2යි 10යි 1යි 11 හැදුනා. නේද? ඊළඟට 2 හැදෙන්න නම් අපිට 0.2යි 1යි බිඳුව කියලා දෙන්න පුළුවන්. C කියන්නේ 12නේ. 12 හැදෙන්නේ කොහොමද පුතේ? 8යි 4යි එකතු කරාම 12 හැදෙනවා. ඔන්න අපි මේ සංඛ්‍යා තුන ද්විමය කරා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ටික ඔක්කොම එක පිළිවෙලට ලියන්න. B කියන්නේ 11. 11 හැදෙන්නේ 1යි බිඳුවයි 1යි 1ෙන්. එතකොට 2 හැදෙනවා පුතේ 0.2යි 1යි බිඳුවෙන්. ඒ වගේම C කියන්නේ 12. 12 හැදෙනවා 1.1.2. ඊට පස්සේ අපි දෙකේ පාදය දාන්න ඕනේ. හරි. ඊළඟට බලන්නකො පුතේ අපිට තියෙනවා තව සංඛ්‍යාවක් 4DF 16 පාදය. දැන් මෙතෙන්දිත් අපි කියන්නේ සංකේතය මොකක්ද කියන එක දැනගන්න ඕනේ. D කියන්නේ පුතේ 13, E කියන්නේ 14, F කියන්නේ 15. හරි. දැන් අපි මෙතන බලන්න ඕනේ පුතේ කොහොමද මේ 4 හැදෙන්නේ. දැන් අපි දන්නවා 4 හැදෙන්නේ නම් බිඳුවයි 1යි 0.2යි කියලා අපිට 4 හදා ගන්න පුළුවන්. D කියන්නේ 13නේ පුතේ. 13 කොහොමද හැදෙන්නේ? හරි. 13 හැදෙන්න නම් පුතේ අපිට දාන්න පුළුවන් 8යි 4යි 12යි 1යි 13යි නේ. 8යි 4යි 12යි 1යි 13යි කියලා අපිට D එක නිරූපණය කරන්න පුළුවන්. හරි. කොහොමද එතකොට 14 හැදෙන්නේ? හරි. අපිට 14 හැදෙන්න නම් පුතේ 8යි 4යි 12යි 2යි 14යි නේ. ඔන්න අපි 14 හැදුවා. හරි. 15 හදාන්න නම් පුතේ 8යි 4යි 12යි 2යි 14යි 1යි 15යි නේ. ඔය විදිහට අපිට 15 හදන්න පුළුවන්. එහෙමනම් මේ ටික අපි පිළිවෙලින් ලියන්න ඕනේ. හරි. 4 හැදුනා බිඳුවයි 1.2යි ඊළඟට D එක අපි ගත්ත පුතේ 1.1.1 කියලා. ඒ වගේම E එක අපි ගත්තා 1.1.1 කියලා. ඒ වගේම F එක ගත්තා අපි 1.1.1 කියලා. ඊට පස්සේ අපි දෙකේ පාදය ලියන්න ඕනේ. හරි. මං හිතනවා පුතාලට හොඳටම තේරෙන්නේ නැති කියලා කොහොමද ෂඩ්දශමීය සංඛ්‍යාවක් ද්විමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියන එක. එහෙමනම් අපි ඊළඟට බලමු පුතේ කොහොමද අෂ්ටමීය සංඛ්‍යාවක් ෂඩ්දශමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ කියලා. හරි. එතකොට මේකෙදි අපි මුලින්ම කරන්න ඕනේ පුතේ අපිට දීලා තියෙන අෂ්ටමීය සංඛ්‍යාව ද්විමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන එක. හරි. දැන් පුතාලා දන්නවනේ කොහොමද අෂ්ටමීය සංඛ්‍යාවක් ද්විමීය කරන්න කියලා. හරි. දැන් මෙතන 475 කියන සංඛ්‍යාව ගත්තාම පුතේ අපිට මේ විදිහට මම පුතාලට කියලා දුන්න විදිහට ද්විමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඊළඟට පුතේ අපිට කරන්න තියෙන්නේ මේ අපි අෂ්ටමීය සංඛ්‍යාව ද්විමීය කරලා ඒක එක දිගටම ලියලා ඒ ආපු ද්විමීය සංඛ්‍යාව බිටු 4න් 4ට අපි බෙදා ගන්න ඕනේ. හරි. මේ ආව පිළිතුර අපි බිටු 4න් 4ට වෙන් කරලා ලියා ගන්න ඕනේ ඊට පස්සේ. හරි. ඊළඟට බලන්නකෝ පුතේ මේ ආංශක බිටු 3න් 4න් 4ට ලිව්වට පස්සේ අපි බලනවා මේ ස්ථානීයගේ අනුව ෂඩ්දශමීය සංඛ්‍යාව මොකක්ද කියලා. හරි. එතකොට බලන්නකෝ මෙතන 8යි 4යි 12යි 1යි 13. එතකොට 13 නිරූපණය කරන්නේ මොකද්ද? අපිට 13 ලියන්න බෑනේ. D වලින් තමයි 13 නිරූපණය කරන්නේ. ඒ හින්දා අපි D දැම්මා මෙතන. හරි. මෙතන ස්ථානීයයන් එකතු කරාම පුතේ 3ක් එනවා. මෙතන එකක් එනවා. හරි. එහෙමනම් 475 අටේ පාදය ෂඩ්දශමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරාම අපිට එනවා 13D 16 පාදය. හරි. එතකොට මේ විදිහට තමයි පුතේ ඔක්ටල් නම්බර් එකක් හෙක්සාඩෙසිමල් එකක් බවට කන්වර්ට් කරන්න. right? හරි. ඊළඟට අපි බලමු මේ ඇක්ටිවිටීස් ටික කොහොමද කරන්නේ කියලා. හරි. දැන් බලන්නකෝ අපිට 320 අටේ පාදය තියෙනවා ෂඩ්දශමීය කරන්න. හරි. ඉස්සෙල්ලාම අපි මොකද කරන්න ඕනේ? මේ ටික අපි ද්විමීය කරන්න ඕනේ. දැන් ද්විමීය කරාම අපිට බිඳුව කියන එක පුතේ බිඳු 3කින්ම තමයි නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ. හරි.
දෙක නිරූපණය කරන්න පුළුවන්. දෙක තියෙන තැනට එකක් දැම්මහම දෙක නිරූපණය වෙනවා. 3 කියන එක අපිට මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. හරි. එතකොට අපි මේ ටික පිළිවෙලින්ම ලිව්වොත් එහෙම පුතේ අපිට එනවා 0.1 දෙක හැදෙනවා 0.1 විදියට අනිත් එක 0.3කින් අපිට නිරූපණය කරන්න පුළුවන්. හරි. එතකොට ඊළඟට අපි මොකද කරන්න ඕනේ? ඔන්න දැන් අපි අෂ්ටමීය සංඛ්‍යාව ද්විමය කරා. හරි. ඊළඟට පුතේ අපි මෙන්න මේක බිටු 4න් 4ට බෙදා ගන්න ඕනේ. හරි. බිටු 4න් 4ට බෙදා ගන්න ඕනේ. බිටු 4න් 4ට බෙදලා මේකේ තියෙන ස්ථානීය අගයන් එකතු කරන්න ඕනේ. හරි දැන් මේක ගත්තොත් එimhe 0.4යි කියන්නේ පුතේ 0යි නේ. එතකොට මෙතන තියෙනවා පුතේ 1.1.1 1.1.1. එතකොට මේ එක තියෙන තැන් ස්ථානීය අගයන් ටික එකතු කරන්න ඕනේ. එහෙනම් අපිට එනවා 8යි 4යි 12යි 1යි 13ක් නේ 13ක්. එහෙමනම් පුතේ අපිට මෙතන 13 තියන්න බෑ නේද? එහෙමනම් අපිට ලියන්න පුළුවන් D බිඳුවයි 16 පාදය කියලා. right D බිඳුවයි 16 පාදය කියලා අපිට ලියන්න පුළුවන්. හරි. ඊළඟට බලන්න පුතේ ඊළඟ සංඛ්‍යාව අපිට 1673 8 පාදය ෂඩ්දශමී කරන්න තියෙන්නේ. මේකෙදිත් අපි ඉස්සල්ලාම මේ සංඛ්‍යා මේ හතර ඉස්සල්ලාම අපි ද්විමය කරගන්න ඕනේ. අෂ්ටමීය සංඛ්‍යා හතර ද්විමය කරන්න ඕනේ. අපි දන්නවා 3 හැදෙන්න පුතේ 0.1 කියන සංඛ්‍යාවෙන් 3 හැදෙනවා. 7 හැදෙන්න නම් 1 ඒවා 3යි. 6 හැදෙන්න නම් පුතේ 1යි 0යි. ඒ වගේම 1 හැදෙන්න 0.2යි එක විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක පිළිවෙලට ලියන්න ඕනේ 1673 1 හැදෙන්නේ 0.2යි 1යි. 6 හැදෙනවා 1යි 1යි 0ෙන්. 7 හැදෙනවා 1 ඒවා 3කින්. ඒ වගේම 3 හැදෙනවා පුතේ 0යි 1යි 1ෙන්. නේ 0යි 1ෙන් 1ෙන් 3 හැදෙනවා. ඊළඟට අපිට මොකද කරන්න ඕනේ? මෙන්න මේ ආව ද්විමීය සංඛ්‍යාව බිටු 4න් 4ට වෙන් කරගන්න ඕනේ. හරි. මෙන්න මේ විදිහට බිටු 4න් 4ට අපිට වෙන් කරගන්න ඕනේ. බිටු 4න් 4ට වෙන් කරගෙන පුතේ අපි මේකේ ස්ථානීය අගයන් එකතු කරලා ෂඩ්දශමීය බවට පරිවර්තනය කරන්න පුළුවන්. හරි මෙතන ඉස්සල්ලාම තියෙනවා 1.0යි 1යි 1. එහෙමනම් පුතා දන්නවා මේ දෙක එකතු කරාම 8යි 2යි 10යි 1යි 11 කියලා එනවා. නේද? ඒ වගේම ඊළඟ එකෙත් පුතේ 1.0යි 1යි 1 තියෙන්නේ. එහෙමනම් එතනත් 11 එන්නේ. මෙතන තියෙනවා 0.2යි 1යි 1. ඒ කියන්නේ පුතේ 3යි. නේද? අපි පුතාලා දන්නවා 11 කියන එක තියන්න බෑ. එහෙමනම් මේකේ ආංශික වෙනවා පුතේ 3යි 11න් නිරූපණය කරන්නේ පුතේ B නේ. එහෙමනම් BB 16 පාදය කියලා අපිට ලියන්න පුළුවන්. ওই විදිහට අපිට අෂ්ටමීය සංඛ්‍යාවක් ෂඩ්දශමී කරන්න පුළුවන්. හරි. ඊළඟට බලන්නකො පුතේ අපිට තියෙනවා 452 කියන සංඛ්‍යාව ද්විමය කරන්න. හරි මම පුතාලට බොහොම සරලව මේක කියලා දෙන්නේ. මම හිතනවා පුතාලට හොඳටම මේක තේරෙනවා ඇති කියලා. හරි. දැන් 452 ගත්තාම පුතේ 2 කියන එක අපිට හදාගන්න පුළුවන් 0යි 1යි 0ෙන්. නේද? ඊළඟට බලන්න පුතේ 5 හැදෙන්නේ කොහොමද කියලා. අපිට 5 හදන්න 1ට 4ට 1යි 0යි 1 කියලා 5 හදන්න පුළුවන්. 4 හදන්න නම් මේ විදිහට අපිට 4 හදා ගන්න පුළුවන්. දැන් බලන්නකෝ ඒක අපි පිළිවෙලින් ලියන්න ඕනේ කරලා. හරි 1යි 0.2යි ඊළඟට 5 ගන්න ඕනේ 1යි 0.1යි ඊළඟට අපි 2 ගන්න ඕනේ 0යි 1යි 0. ඊළඟට මොකද කරන්න ඕනේ පුතේ මේ සංඛ්‍යා අපි බිටු 4න් 4ට වෙන් කරන්න ඕනේ. දැන් පළවෙනි එකේ බිටු අඩුයි නම් පුතේ ඔයාලට මෙතන ඉස්සරහින් බිටු දාගන්න පුළුවන්. හරි. 0.3ක් දාගන්න පුළුවන්. දැන් අපි බලමුකෝ පුතේ මේ සංඛ්‍යාව ෂඩ්දශමී කරන්න නම් මේ වගේ ස්ථානීය අගයන් අපි එකතු කරන්න ඕනේ. දැන් පළවෙනි එකේ තියෙන්නේ 1.0යි 1.0 නේ. එහෙමනම් මේකේ අගය 10යි. නේ. ඊළඟ එකේ තියෙනවා පුතේ 0.2යි 1.0. ඒ කියන්නේ 2යි. නේ. මෙතන ස්ථානීය අගය 1යි. එහෙමනම් අපිට මෙතන 10 තියන්න බෑ. ආංශික විදිහට අපිට ලියන්න පුළුවන් පුතේ 1යි 2යි 10 කියන්නේ A.
ඒ 16 පාදේ කියලා අපිට ලියන්න පුළුවන්. ඉතින් අන්න ඔය විදිහට පුතේ අපිට අෂ්ටමීය සංඛ්‍යාවක් ෂඩ්දශමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු පුතේ කොහොමද ෂඩ්දශමීය සංඛ්‍යාවක් අෂ්ටමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ. හරි. එතකොට මේකෙදී අපි කරන්න ඕනේ මේ ෂඩ්දශමීය සංඛ්‍යාව ඉස්සල්ලාම ද්විමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න ඕනේ. හරි. ෂඩ්දශමීය සංඛ්‍යාව ද්විමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරලා ඒ එන උත්තරය පුතේ බිටු 3න් 3ට වෙන් කරන්න ඕනේ අෂ්ටමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. හරි. බිටු 3න් 3ට වෙන් කරලා ඒකේ තියෙන ස්ථානීය අගය ලියන්න ඕනේ. දැන් බලන්නකෝ මෙතන A කියන්නේ 10යිනේ පුතේ. 10 නිරූපණය කරන්න අපිට පුළුවන් මේ විදිහට 1.0යි 1.0. 3 නිරූපණය කරන්න පුළුවන් 0.2යි 1.1. 2 0.2යි 1.0. දැන් මේ ආව උත්තරේ එක දිගටම ලියලා පුතේ මේ විදිහට බිටු 3න් 3ට වෙන් කරන්න ඕනේ. ඒ කරලා මේ 0යි 1.0 කියන එක පුතේ ස්ථානීය අගය ගත්තාම පුතේ මෙතන දෙක කියලා ගන්න පුළුවන් නේ. එකේව තුනක් આવල් පුතා දන්නවා 7යි 0යි 1යි. එහෙමනම් අපිට ආංශික ලියන්න පුළුවන් පුතේ 23 16 පාදයේ කියන සංඛ්‍යාව අෂ්ටමීය සංඛ්‍යාව බවට පරිවර්තනය කරාම 1.0යි 7යි 2 8 පාදයේ කියලා අපිට ලියන්න පුළුවන්. හරි. ඊළඟට බලන්නකො පුතේ මේ ප්‍රශ්න දෙක අපි කරමු බලන්න. අපිට තියෙනවා අෂ්ටමීය සංඛ්‍යාවක් 320යි 16 කියන එක. හරි. right. මෙතන පුතේ අපි පාදය 16 කියලා දාගමු. මොකද අෂ්ටමීය ෂඩ්දශමීය සංඛ්‍යාවක් තමයි අපිට අෂ්ටමීය කරන්න තියෙන්නේ. හින්දා මම මේක 16 පාදය කියලා දාගන්නවා. හොඳේ. එතකොට මේ තියෙන ෂඩ්දශමීය සංඛ්‍යාව right 320 16 පාදය කියන සංඛ්‍යාව කොහොමද අෂ්ටමීය කරන්නේ? හරි. එතකොට මේකෙදි පුතේ අපි කරන්න ඕනේ ඉස්සල්ලාම මේක ද්විමීය බවට පරිවර්තනය කරන්න ඕනේ. එහෙමනම් මේක ඉස්සල්ලාම අපිට ලියන්න පුළුවන් පුතේ 320 0.4කින්නේ නේ 0.4කින් ෂඩ්දශමීය සංඛ්‍යාව ද්විමීය කරන්න පුළුවන්. දෙක නිරූපණය කරන්න පුළුවන් 0.1යි 3 නිරූපණය කරන්න පුළුවන් 0.2යි 1යි 1. ඊට පස්සේ පුතේ මේ 320 16 පාදයේ කියන සංඛ්‍යාව ද්විමීය කරලා අපි මේක පිළිවෙලට ලියන්න පුළුවන් 0.2යි 1යි 1. දෙක නිරූපණය කරන්න පුළුවන් පුතේ 0.2යි 1යි 0. නේ ඊළඟට බිඳුව කියන එක අපිට 0.4කින් තමයි නිරූපණය කරන්න වෙන්නේ. ඊළඟට මොකද කරන්නේ? මං කිව්වා මේක ද්විමීය කරලා අපි ඒක බිටු 3න් 3ට වෙන් කරගන්න ඕනේ කියලා. මේ විදිහට පුතේ බිටු 3න් 3ට වෙන් කරගන්න ඕනේ. ඒකල අපි ස්ථානීය අගය ලියන්න ඕනේ. මෙතන 0යි. මෙතන 1 කියන්නේ පුතේ ස්ථානීය අගය 4යි. මෙතනත් 4යි. මෙතන ස්ථානීය අගය 1යි. එහෙමනම් ආංශික වෙන්නේ පුතේ 1යි 4යි 4යි 0යි 8 පාදය. හරි. ඔන්න අපි මේ ෂඩ්දශමීය සංඛ්‍යාව අෂ්ටමීය කරා. හරි. ෂඩ්දශමීය සංඛ්‍යාව අෂ්ටමීය කරා. මෙතන 16 පාදේ කියලා දාගන්න පුතේ. හොඳේ. right. ඊළඟට බලන්න පුතේ අපිට තියෙනවා 1573 16 පාදයේ කියන සංඛ්‍යාව අෂ්ටමීය කරන්න. ඉතින් මේකත් බොහොම සරලයි. අපි බලමු කොහොමද කරන්න කියලා. හරි. දැන් මේකෙදිත් පුතේ ඉස්සල්ලාම අපි කරන්න ඕනේ මොනවද? ඉස්සල්ලාම මේ ෂඩ්දශමීය සංඛ්‍යාව ද්විමීය කරන්න ඕනේ. හරි ෂඩ්දශමීය සංඛ්‍යාව ද්විමීය කරාම එක හැදෙනවා පුතේ 0.2යි 0.3යි 1. නේ 5 අපිට හදා ගන්න පුළුවන් 0යි 1යි 0යි 1. අපිට 7 හදන්න පුළුවන් 0යි 1ඒව 3කින්. 3 හදන්න පුළුවන් 0යි 0යි 1යි 1. ඊළඟට අපිට තියෙන්නේ මේ සංඛ්‍යා ද්විමීය කරපු සංඛ්‍යා ටික එක පිළිවෙලට ලියන්න. හරි. එතකොට 1 හැදෙනවා පුතේ 0.3යි 1යි 5 හැදෙනවා 0යි 1යි 0යි 1න් 7 හැදෙනවා 0යි 1යි 1යි 1න් ඒ වගේම 3 හැදෙනවා පුතේ 0යි 0යි 1යි 1න් නේ එතකොට මෙන්න මේ විදිහට අපිට මේ ෂඩ්දශමීය සංඛ්‍යාව ද්විමීය කරන්න පුළුවන් ඊළඟට මොකද කරන්න ඕනේ පුතේ අපි මේක බිටු 3න් 3ට මේ විදිහට වෙන් කරන්න ඕනේ හරි බිටු 3න් 3ට මේ විදිහට වෙන් කරන්න ඕනේ හරි
බිට 3න් 3ට මේ විදිහට වෙන් කරාම පුතේ අපි ඊළඟට ස්ථානීය අගයන් ලියන්න ඕනේ. මෙතන එනවා 3යි 6යි 5යි 2යි මෙතන 1යි. නේ එහෙමනම් අපිට ආසක එනවා පුතේ 12 1යි 2යි 5යි 6යි 3යි 8 පාදය කියලා. හරි මේ විදිහට පුතේ අපිට 1573 16 පාදය කියන එක අෂ්ටමය කරාම මේ විදිහට අපිට ආංශික ගන්න පුළුවන්. හරි. ඉතින් මම හිතනවා පුතාලට මේ පරිවර්තන එහෙම නැත්නම් මේ කන්වර්ෂන්ස් ටික හොඳටම තේරෙන්න ඇති කියලා. එහෙමනම් පුතාලට මේක ගොඩක් වැදගත් වුණා නම් මගේ channel එකේ මේ පාඩමේ මුල් ටික තියෙනවා. පුතාලා ඒවා බලන්න. ලයික් එකක් දාන්න මගේ channel එක subscribe කරන්න පුතේ අනිත් පාඩුණු තමන් මේ විදිහටම සරල විදිහට පුතාලට කියලා දෙනවා.